හෙලෝ ඉතින් කොහොමද ඔන්න අදාරගෙන ආවේ දන්සල් කාලෙදී අපි ගොඩාක් මාස කරන දෙයක්. වෙසක් පොසොන් කාලවලදී දන්සල්වල නිතරම දෙන ඔන්න රසම රස මේ සව් එක හදාගන්නේ කොහොමද කියලා තමයි අද අපි බලන්නේ. ගෙදරදී පුංචි සව්දන්සලක් දෙන්න ආසයි නම් එහෙමත් නැත්නම් ඔයාලට සව්දන්සලකින් මේ විදිහ සව් එකක් බොන්න බැරි වුණොත් ඔන්න ඔයාලට ගෙදරදීම හදාගන්න හැටි තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. මීට කලින් ගොඩාක් පැහැදිලිව මම මේ වගේ වීඩියෝ එකක් කරලා තිනවා. නමුත් මේකේ මම හකුරු වලින් තමයි මේ සව් එක හදාගන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපි සව් ටික භාජනයකට මේ විදිහට දාගමු. මෙතන සව් ග්‍රෑම් 200ක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට ඇල් වතුර එකතු කරලා හොඳින් මේක තඹගමු. සව් ටික තඹන අතරේ මම මේ විදිහට හකුරු ග්‍රෑම් 200ක් කරන් තිනවා. ඉතින් මේව හොඳම කිතුල් හකුරු හැම නෙමෙයි. ඔයාලට හොඳම කිතුල් හකුරු හොයාගන්න පුළුවන් නම් මේක රසය වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක මේ විදිහට අපි හීනියට ටිකක් කපාගමු නැත්නම් ග්‍රේට් කරගමු. මේ අතරේදී ඔයා සව් එකට සැරෙන් සැරේ වතුර ටිකක් එහෙම එකතු කරන්න ඕනේ. ඔයාලට පේනවා මේ වෙද්දී සව් එකේ සුදු පාටට ඇට වගේ තියෙනවා. ඉතින් මේකේ පදම තමයි මේක වීදුරු බෝල වගේ වෙන්න ඕනේ. ඉතින් එතකල් වතුර මදි වෙන ගානේ නැවත වතුර එක් කරගන්න ඕනේ. මේක හොඳින් පිස ගන්න ඕනේ. ඉතින් ඉඳලා පොඩක් හැඳි ගන්න නැත්නම් අඩියල්ලයි. ඉතින් මම නැවතත් වතුර ටිකක් එකතු කළා. ඒ අතරේ මම පොල් ගෙඩියක් ගාගත්තා. ඉතින් මේ බලන්න මේ වෙද්දී විනාඩි 15ක් විතර වගේ ගිහිල්ලා ඉතින් මේ වෙද්දි මම 3 පාරක් විතර වතුර එකතු කරගත්තා. ඉතින් තාමත් පුංචි සුදු පාට ඇට වගේ තියෙනවා. ඉතින් අපි තව වතුර ටිකක් එකතු කරලා මේක හොඳින් තඹගමු. ඔන්න මේ වෙද්දි අපේ සව් එක හොඳින් තැඹිලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්නේ මේක සාමාන්‍ය ඇල් ජලෙන් සෝදනවා. සෝදන ගමන් අපි මේක පෙරා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඇල් වතුර එකතු කරලා හොඳින් සෝදලා පෙරා ගන්න. ඔයාලට රස්නෙන් පෙරා ගන්න ඕන නම් මේ විදිහට ස්ටේන්ලස් ස්ටීල් ස්ට්‍රේනර් එකකින් පෙරණයකින් පෙරා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක පොඩ්ඩක් නිවෙන්න තියලා ඇල් වතුර එකතු කරගෙන සාමාන්‍ය පෙරණයකින් ඔයාලට පෙරා ගන්නත් පුළුවන්. ඉතින් මම කරන්නේ සව් ටික ප්‍රමාණයක් මේ විදිහට අරගෙන ඒක ටැප් එකේ වතුරට අල්ලලා ඒක සෝදගෙන මම වෙනම භාජනයකට වතුර ඉවත් කරගෙන සව් ටික දාගන්නවා. දැන් මේ සව් ටික ඔක්කොම මම පෙරාගෙන ඉවරයි. දැන් මම භාජනයකට පොල් කිරි ටික දාගන්නවා. පොල් කිරි ලීටරයකට වඩා වැඩියෙන් අරගෙන තියෙනවා. මොකද අපිට සව් ගොඩක් තියෙන නිසා. ඊට පස්සේ ඒකටම මේ හකුරුත් එකතු කරලා එනසා සහ කරාමු නැටිත් එකතු කරලා ලුණුත් එකතු කරලා තියෙන්නේ. එනිසා කරාමු නැටි 3 බැගින් මම එකතු කරා. ඔයා කැමති නම් කුරුඳු කෑල්ලකුත් දාගන්න. ලුණු තෙහැඳි එකමාරක් එකතු කරා. දැන් හකුරු පුංචි කැට ටික රත් වෙලා දිය වෙනකල් මේ විදිහට හැඳි ගාමින් තියාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ වර්ණය. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට වර්ණය මදි. මොකද සමහර හකුරු වලින් හොඳ වර්ණයක් ආවට ලස්සන හකුරු පාට වර්ණය අපිට මේ විදිහ හකුරු වලින් ගන්න අමාරුයි. ඉතින් මම මේ වෙලාවේදී සීනි ටිකක් උණු කරගෙන නැත්නම් කැරමල් කරගෙන මේකට එකතු කරනවා. සීනි තෙහැඳි දෙකක් මේ විදිහට භාජනයකට දාලා ඒක හොඳින් උතුරන්න ඇරලා තද පාටක් ඇවිල්ලා බබුලු දානකොට මම ලිප ඕෆ් කරලා ඒකට වතුර කෝප භාගයක් එකතු කළා. දැන් මම මේ ටික අපේ පොල් කිරි මිශ්‍රණයට එකතු කරගන්නවා. දාලා හොඳින් මේක කවලම් කරගන්න. ඉතින් දාපු ගමන් අපිට මේකේ හරි පාට පේන්නේ නැහැ. විනාඩි 2ක් විතර කවලම් කරලා ඊට පස්සේ අපේ සෝදාගත්ත සව් ටික එකතු කරන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති අපේ සව් ඔක්කොම එකතු කරලා විනාඩියක් විතර මේ විදිහට හැඳි ගන්නකොට හරියම ලස්සන පාටක් හැදිලා තියෙනවා අපේ සව් එකේ. ඉතින් මේ වෙලාවේදී ඔයා සීනි මදි නම් සීනි එකතු කරන්න. ඒ වගේම ලුණු බලලා ලුණු මදි නම් එකතු කරන්න. ඊට අමතරව ඔයා කැමති නම් කජු මද ටිකක් මුදරස් පළම් ටිකක් ඔයාලට එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ බලන්න අපි සාමාන්‍යයෙන් සව් හැදුවා වගේම නෙවෙයි හොඳ දියාරුවට මේක තියෙනවා. ඒ වගේම ලස්සනට ඇට වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට සව් එකක් හදන රහස තමයි සව් එක වතුරෙන් හදලා ඊට පස්සේ අපි ඒක වෙනම ඔයාලට මතක ඇති අපි ඇල් වතුරෙන් පෙරාගත්තා සෝදලා පෙරාගත්තා. ඉතින් එහෙම කරාම තමයි හරිම ලස්සනට මේ විදිහට සව්වට වෙන් වෙලා හිටින්නේ. ඉතින් ගොඩාක් වෙලාව යන්නේ නැහැ. සව් ටික තඹ ගන්න යන වෙලාව තමයි. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අවශ්‍ය ද්‍රව්‍ය දාලා තියන්නම්. ඔන්න අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මේ වගේ දේවල් හදන්න ඉගෙන ගන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. අපි ඊළඟ දවසෙත් රස කෑමකින් හම්බෙමු. එහෙනම් අද සුබ දවසක්. bye bye.